හරි. දැන් බලන්න මෙතන A කියන ක්‍රියාකාරයම කරන්න පූර්ව ක්‍රියාකාරකම නැහැනේ. B කියන එකෙත් නැහැ. එහෙනම් අපි බිඳුවෙන් පටන් ගන්නවා. මම මේ කරන විදිය මම මේ කියන්නේ ඒ ඔරිජින් එකේ පටන් ගන්න තැන බිඳුවයි කියලා දාගන්න. ඒ කියන්නේ O කියලා දාගන්න කියලා හිතන මෙතන ඕන එකක් නැහැනේ. හරිද? ඊට පස්සේ මුකුත් නැතුව තමයි A සහ B ගොඩ නැගෙන්නේ. A B ගොඩ නැගෙනවා මුකුත් නැතුව. එතකොට මෙයාලගේ මෙතනින් මුකුත් නැහැ. බිඳුව සෝරි. ඔව්. මුකුත් නැතුව මේ දෙන්න මෙතනින් ගොඩ නැගෙනවා. මම මෙතන බිඳුවයි බිඳුවයි කියලා දාගන්නම්. හරි. ඊට පස්සේ බලන්න C හැදෙන්නේ A සහ B A සහ B එකතු වෙලා. C හැදෙන්නේ A සහ B එකතු වෙලා. දැන් මෙතන මම මුලින්ම පුතේ මේ මෙන්න මේ ටික හොයාගන්න ආරම්භ කළ හැකි ඉක්මන් වෙලා අවසන් කළ හැකි ඉක්මන් වෙලා ඔය සෙට් එක හොයාගෙන මම මෙහෙම කොටුවක් දැනට දාගෙන යනවා. පස්සේ ඒ ටික පුරවගමු. මෙන්න මෙහෙම ඊට පස්සේ A සහ බලන්න මෙයා එකතු වෙලා මෙයා හැදෙනවා. C ක්‍රියාකාරකම කරන්නේ A සහ B ක්‍රියාකාරකම කරලා. හරිද? එතකොට ඒ දෙන්න එකතු වෙලානේ හැදෙන්නේ. එතකොට A සහ B එකතු වෙලා ඔයාට හැදෙනවා පුතේ C එක. එතකොට මේ A ගෙන් බලන්නකෝ. A ගෙන් 3යි B ගෙන් 4ක් යනවා එළියට. A ගෙන් 3යි මම මෙතනම දාගන්නවා B ගෙන් 4ක් යනවා එළියට. මේ ඒ ගමන් මම මේ ටිකක් වෙලා යන්නේ මේක පාට වෙනස් කරලා දින්නේ නෑ නිසා 100ක ඔය අස්සකින් කොහොම හරි දාගන්න. මේ හරියම වගේ දාගන්නකොම 100කට අදාළව කොටුව. හරි. ඊට පස්සේ බලන්න A සහ C එකතු වෙලා D හැදෙනවා. A සහ C එකතු වෙලා D හැදෙනවා. C ගෙන් එළියට යනවා 5ක්. හරිද? මෙහෙම යනවා නම් 5ක් යාගෙන් එනවා. A සහ C එකතු වෙලා D හැදෙනවා. A C එකතු වෙලා D කියලා කෙනෙක් හැදෙනවා. A C එකතු වෙලා D හැදෙනවා. A C එකතු වෙලා D හැදෙනවා. එතකොට C ගෙන් 5ක් එළියට යනවා. A ගෙන් 3ක්නේ. මේකෙන් කියන්නේ මෙතනින් කියන්නේ A ගෙන් 3යි C ගෙන් 5යි. එතකොට D ට අදාළ කොටුව මම උඩින් ඇඳ ගන්නම්. නැත්තම් මේ ජාලේ ඇඳලා ඊට පස්සේ මේ කොටු ටික ළඟින් ඇඳගෙන යන්නත් පුළුවන්. ජාලේ ඇඳලා මේ අඳිමුනේ. ඊට පස්සේ C මේක හරි. ඊට පස්සේ E ගෙන් හැදෙනවා මේ C ගෙන් හැදෙනවා E එක. කෙලින්ම මේ වෙන කවුරුත් එකතු වෙන්නේ නැහැ. C ගෙන් ඩිරෙක්ට් හැදෙනවා E එක. 5යි මෙතන E එක හැදෙනවා. මම දාගන්නම්කෝ මම. ඊට පස්සේ B සහ C එකතු වෙලා F එක හැදෙනවා. B සහ C එකතු වෙලා F එක හැදෙනවා. මම මෙහෙම ගන්නවා. B සහ C එකතු වෙලා F එක හැදෙනවා. 5යි. B ගෙන් එළියට ගියා 4ක්. ඊට පස්සේ ඔන්න B සහ C එකතු වෙලා F එක හැදෙනවා. එතකොට D ගෙන් එළියට යනවා 2ක්. E ගෙන් 3ක්. ඔය වගේ තියෙනවා. D සහ E. D සහ E එකතු වෙලා එතකොට E ගෙන් E ට අදාළව E ගෙන් 3යි D ගෙන් 2යි. 2යි 3යි. D සහ E එකතු වෙලා හැදෙනවා sorry. ඔව් D සහ E කොහෙ? D සහ E එකතු වෙලා හැදෙනවා G එක. ඊට පස්සේ G එක අපි ඇඳා E සහ F එකතු වෙලා H එක හැදෙනවා. E සහ F එකතු වෙලා H එක හැදෙනවා. E සහ F එක එකතු වෙලා මොකද හැදෙන්නේ? H එක. එතකොට මෙතන E ගෙන් යනවා 3ක් F ගෙන් යනවා 4ක්. හරි. ඊට පස්සේ කියනවා E සහ F එක හරියනේ. මේක හරි. G සහ H එක එකතු වෙලා මේ දෙන එකතු වෙලා I එකට යනවා. G සහ H එකතු වෙලා I එකට යනවා කියලා කියනවා. G සහ H එක එකතු වෙලා I එකට යනවා. I එකෙන් අවසානයෙන් අපේ මෙතනින් එළියට යනවා. අපේ අවසානයේ J ඊළඟ අකුරට වෙනකන් යන්න. හරි. මම මේ ඊට පස්සේ මේ පොඩින G එකෙන් එළියට යනවා 5ක්. G එකෙන් එළියට යනවා 5ක්. H එකෙන් එළියට යනවා 6ක්.
i එකෙන් අපි දානවා කියලා එකක්. හරි. දැන් මම ඕකට අදාළව මේක තමයි අපේ අවසානය. හරිද? අදාළව මම මේව ටික අඳ ගන්නම්. ඊට පස්සේ මම මේක පුරවගෙන යන්නම් මෙන්න මෙහෙම. මේ මැද්දෙන් දාන්නේ මෙයාගෙන් එළියට යන ගාන. හරිද? ඒකෙන් එතකොට 3යි. මැද්දෙන් ඒ ටික දාගෙන යනවා. B ගෙන් 4යි. මේ තියෙන්නේ මේ පැත්තේ. මේ ටික A B C D E F G H I. එතකොට C ගේ තියෙනවා 5ක්. D ට තියෙනවා 2ක්. E ට තියෙනවා 3ක්. F ට තියෙනවා 4ක්. G ට තියෙනවා 5ක්. H ට තියෙනවා 6ක්. මෙයාට 1යි. හරි. දැන් මේක පුරවන්න තමයි අපිට තියෙන්නේ. හරිද? දැන් මේ දෙන්න පටන් ගන්න බිඳුවෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්ට දානවා පටන් ගන්න මේ දෙන්නගේ බිඳුවයි. බිඳුවෙන් තමයි පුතා මෙයාලා පටන් ගන්න. මේ බිඳුවයි 3යි එකතු කරලා අපි මෙතෙන්ට දානවා. මතක තියාගන්න. හරිද? මේ මෙයාගෙන් තමයි පටන් ගන්නම හොඳට බලා ගන්න. මෙයාගෙන් පටන් ගන්න. එතකොට මේ A පටන් ගන්න බිඳුවෙන් B පටන් ගන්න බිඳුවෙන් එතකොට බිඳුව දෙක දාගන්න ඔය දෙන්නයි. පටන් ගන්න කියන තියෙන දෙක දාගන්න. හරිද? ඊට පස්සේ මේ බිඳුවයි මෙයාවයි එකතු කරලා මේ පැත්තට දාගන්න. 3යි මෙතන බිඳුවේ 4යි 4යි. හරිද? ඊට පස්සේ දැන් අපි ඊගාවට ඔයා යන්න 100ක් ගාවට. 100කට යද්දී ඔයා ගන්න ඕනේ මේ දෙන්නෙක් එනවනේ දැන් මෙයා ගාවට 3යි 4යි කියලා. මේ දෙන්නගෙන් වැඩිම එක තමයි C ගේ පළවෙනි කියන්නේ ස්ටාර්ටින් ඒ කියන්නේ ආරම්භක ලෙස ගන්න මේ එයාව හැදෙන එක්කෙනා එයාව හැදෙනවනේ මේ A සහ B එකතු වෙලා මේ දෙන්නගෙන් වැඩිම කෙනා. මේ දෙන්නගෙන් වැඩිම කෙනා තමයිවා තෝරගන්න ඕනේ මෙතනට. හරිද? ස්ටාර්ටින් පොයින්ට් එකට වැඩිම කෙනා. දැන් මේ දෙන්නගෙන් වැඩිම කෙනා කවුද? 4නේ. 4 දාගන්න මෙතනට. ඊට පස්සේ මේ දෙක එකතු කරලා මේ පැත්තට. 4 5 9. ඔහොම. ඊට පස්සේ යන්න D. D එකට එන්නේ C ගේ මෙන්න මේ දෙන්නගෙන් වැඩිම කෙනා. මේ දෙන්නගෙන් වැඩිම කෙනා මේ කොටුවේ දැන් පිටිපස්සෙන් තියෙන මේ දෙන්නගෙන් මේ වැඩිම කෙනා තමයි ඊළඟ කෙනාගේ එලියස් ටයිම් එකට මේ ස්ටාර්ටින් එකට ගන්න. මේ දෙන්නගෙන් වැඩිම කෙනා දැන් පුතේ D හදන්නේ. D හදන්න A සහ C ඕනේ. ඒ දෙන්නගෙන් වැඩිම කෙනා මෙතන 9 එනවා. ඒතර 9 2 එකතු කරාම මේ පැත්තට එනවා 9 10 11. ඔන්න ඒක හරි. එතනින් තියන්න. පස්සේ CD E. E හැදෙන්නේ C ගෙන්. එතකොට එයාගේ earliest එක වෙන්නේ මෙන්න පිටිපස්සෙන් එන්න 9. ඔව්. එතන 9. එතකොට මේ 9 3 එකතු කරාම 9 3 12යිනේ. 12යි මෙතන එනවා. හරිද? ඊට පස්සේ අපි ජීව හදමු. ජීව හදන්න ඕනේ වට D සහ E. D සහ E මේ දෙන්නගෙන් වැඩිම කෙනා කවුද? 12නේ පුතා. එයා යනවා මෙයාගේ earliest time එක විදියට මෙතනට 12යි. 12යි 5යි 17යි. එතන යනවා 17. G හරි. දැන් ඊට පස්සේ A B C D E G F ගියේ නෑ. F ට යන්. F දාලන්න F හැදෙනවා B ගෙනුයි C ගෙනුයි. B ගෙනුයි C ගෙනුයි මේ කියන්නේ 4යි 9යි වැඩිම කෙනා කවුද? 9නේ. එහෙනම් මෙතනට දාගන්න ඕන අපි 9. 9යි 4යි එකතු කරාම මේ 13යි. හරි. දැන් ඊට පස්සේ අපි H හදමු. H කි මේ කොටුව පුරවමු. එතකොට H එන්නවට E එන්න ඕනේ F එන්න ඕනේ. මේ දෙන්නගෙන් වැඩිම කෙනා කවුද පුතා? 13නේ. පිටිපස්සේ කෙනා බලන්න. එතකොට මෙයාගේ ස්ටාර්ටින් එක earliest ස්ටාර්ටින් එක එනවා 13යි. හරිද? දැන් මේ දෙන එකතු කරන්න. 13යි 6යි 19යි. එතකොට මේ දෙන්නගෙන් I හැදෙන්නේ G සහ H වලින් මේ කොටු දෙකෙන් වැඩිම පිටිපස්ස එක්කෙනා දිහා බලන්න. කොළ පාට එක්කෙනා ලිව්වා. ඒකතු කරා පිටිපස්සට දාගත්තා. ඊට පස්සේ ඊළඟ එක්කෙනාගේ ඉස්සරහා ගන්නෙ පිටිපස්සේ ඉන්න දෙන්නගේ වැඩිම කෙනා. එතකොට මේකනේ 19. එතනද මෙතනට එන්න ඕන 19. 19 1යි 20යි. හරි. ඊට පස්සේ දැන් ඔන්න පිටිපස්සේ දැන් ඉස්සරහට එන්න හදන්නේ මම. හරිද? දැන් මම එනවා පිටිපස්සේ නම් ඉස්සරහට. එතකොට පිටිපස්සේ නම් ඉස්සරහට එනකොට මෙතන ලියා ගන්න ඕන 20. හරිද?
20 ලියාගෙන දැන් මේ යටින් දැන් යන්නද 20න් එකක් ගියාම මෙතන 19. 20න් එකක් ගියාම 19යි. එතකොට පුතා මේ 19 මෙයාගේ පිටිපස්සේ මෙතනින් ඇවිල්ලා එක දැන් මෙයාගේ මේ තෝරගන්න කෙනෙක් නැහැනේ. මේ අයිගෙන් තමයි මේ දෙන්නම පිටිපස්සට යන්නේ. එතකොට දෙන්නටම 19 දාගන්නවා මෙතනට. හරිද? 19න් 5ක් ගියාම මෙතන හැදෙන අගය දාන්න ඕන. 19න් 6ක් ගියාම මෙතන අගය දාන්න ඕන. 19න් 5ක් ගියාම මෙතන එනවා 14ක්. 19න් 6ක් ගියාම මෙතන එනවා 13ක්. ඊට පස්සේ බලන්න මෙන්න දැන් පස්සට යන්න ඕනේ. G සහ H කෙන් තමයි පස්සට යන්නේ ඊට. එතකොට බලන්න මේ දෙන්නගෙන් පුතේ අඩුම එකද අපි ගන්න දැන්. පිටිපස්සට යද්දි අඩුම එක. ඉස්සරහට යද්දි වැඩිම එක, පිටිපස්සට යද්දි අඩුම එක. එහෙනම් මේ දෙන්නගෙන් අඩුම එක 13. මේ 13න් 3ක් ගියාම සෝරි මෙතන 13යි. 13න් 3ක් ගියාම අපිට එනවා 10ක් මෙතන. ඊට පස්සේ බලන්න F එක. F එක හැදෙන්නේ කෙලින්ම මෙයාගෙන්නේ. ආයි වෙන කවුරුවත් නැහැ. බස්සට එන්නේ මෙයාගේ. එතකොට එයාගෙන් විතරයි. එතකොට එයාගේ ඉන්න මේ 13 මෙතන දාගන්න. 13න් 4ක් ගියාම 9යි එතන. හරි. ඊට පස්සේ D එක හදා ගන්න ඕන. D එක කෙලින්ම පිටිපස්සට එන්නේ G එකෙන්නේ. වෙන කවුරුවත් එයාට සම්බන්ධ නැහැනේ. මෙහෙම. ඔව්. කෙලින්ම G එකෙන් එන්නේ. එතකොට අපිට පුළුවන් මෙතන D එක 14. yes. මෙතනට කෙලින්ම මෙයාගෙන්නේ පස්සට එන්නේ. දෙන්නෙක් නෑ. යාගෙන් පස්සෙනම මෙතන 14යි. 14න් දෙකක් ගියාම මෙතන 12යි. C එක හැදෙන්න 3 දෙනෙක් ඉන්නවා මේ. C එකට එන පාරවල් 3ක් තියෙනවනේ. D, E සහ F. ඒ 3 දෙනාගෙන් අපි ගන්න ඕනේ අඩුම එක. 12යි 10යි 9න් අඩුම එක මෙතන එන්න ඕන 9. දැන් හරි. 9න් 5ක් ගියාම මෙතන 4යි. ඒ වර්ධ ගන්න එපා. හොඳේ පාරවල් 3ක් තියෙනවා මේ. මෙයා ඉන්නවා. D ගෙන් එනවා, E ගෙන් එනවා, F ගෙන් පස්සට එනවා. එතකොට මෙතන 4යි. දැන් ඒට හදන්න පුළුවන් ඒකට තියෙනවා D ගෙන් එනවා, C ගෙන් එනවා මේ. ඒ හැදෙන පාර කියන්නේ ඒ පිටිපස්සට එනකොට ඒට අපිට D ගෙන් සහ C ගෙන්. එතකොට මේ දෙන්නගෙන් අඩුම කෙනා 4. එතකොට මේක 4 වෙන්න ඕනේ. අන්න 4යි. 4න් 3ක් ගියාම එතන 1යි. ඊපස්සේ B හැදෙනවා මෙයාගෙනුයි මෙයාගෙනුයි. 9 එනවා 4 එනවා. ඒ දෙන්නෙන් අඩුම කෙනා 4. 4 දාගන්න. 4 දැම්මම 4න් 4ක් ගියාම අපිට එනවා මෙතන බිඳුවක්. හරිද? ඊට පස්සේ මම කියන්නම් මේ කොටුවේ මොනවද අපි පෙන්වන්නේ කියන එක. මේ කොටුවකින් මෙන්න මෙයා ඉන්නවා අපිට. හරිද? ඊට පස්සේ මෙයා ඉන්නවා. ඊට පස්සේ මෙයාව අපි ඇඳ කළු පාටින්. පස්සේ අනිත් එක බ්ලූ එක. මේ මැද්ද දාන්නේ කොහොමද මේ මැද්දේ තියෙන කාලය? ඒ කියන්නේ මෙතනින් එන කාලය. මේ කොටුවෙන් අපි දක්වන මම සිංහලයේ වචනෙම කියන්නම්. early start time එක ඉක්මන් වෙලාව. ඉක්මන් වේලා. early start time එක ඊට පස්සේ මේක පිටිපස්සෙන් කියන්නේ අවසන් කරන වෙලාව. අවසන් කළ හැකි ඉක්මන් වෙලාව. මේක ආරම්භ කළ හැකි ඉක්මන් වේලාව. අවසන් කළ හැකි ඉක්මන් වෙලාව. පස්සේ මේක අවසන් කළ හැකි ප්‍රමාද වේලාව. least finish time එක.
ඔන්න ඔය විදිහට මේ මං අඳපු කොටු වලින් ඔය ටික දක්වනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ ටික අතුලත් කරලා අපි වගුවක් අඳිනවා. හරිද? මේ ටික අතුලත් කරලා වගුවක් අඳිනවා. අපි දැන් වගුව මේ ඇඳගමු. මේ මෙතන මේ ලියාගත්ත එක ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. මේ මම මෙහෙම වගුව අඳ ගන්නවා. හරිද? ක්‍රියාකාරකම කියලා මුලින්ම දාගන්න. ක්‍රියාකාරකම්. ඊට පස්සේ ආරම්භ කළ හැකි ඉක්මන් වෙලාව. පස්සේ අවසන් කළ හැකි ඉක්මන් වෙලා. හරි. දැන් මේක පුරවමු. මුලින් මම ABCD කියලා දාගන්නවා. A B C D E F G H I. මේක පුරවන්න ඕනේ. බලන්න දැන් ඔයා මේ මම මෙහෙම තියාගෙන දැන්ට ලියන්නම්. මේ පැත්තෙන් පටන් ගන්න බිඳුවයි B බිඳුවයි C ඇවිල්ලා මේ පළවෙනි කොටුව C ඇවිල්ලා 4යි D ඇවිල්ලා 9යි Eත් 9යි Fුත් 9යි Eත් 9යි Fුත් 9යි GHI G 12යි 13යි 19යි 12යි 13යි 19යි 12යි 13යි 19යි ඊට පස්සේ අවසන් කළ හැකි ඉක්මන් වේලාව අවසන් කළ හැකි ඉක්මන් වල පිටිපස්සෙන් පේන්නේ 3යි 4යි 3යි 4යි C කියන්නේ 9යි D කියන්නේ 11යි 12යි 9යි 11යි 12යි F 13යි 19යි 20යි F එක 13යි මොකක් හරි G එක 17යි 13යි 17යි 19යි 20යි 17යි 19යි 20යි පිටිපස්සේ ටික ගත්තේ ඔක්කොම උඩින් පිටිපස්සේ ටික ඊට පස්සේ ආරම්භ කළ හැකි ප්‍රමාද වේලාව ඔයාලට පුළුවන් වුණා නම් මුලින් මේක ලියලා මේක ඊට පස්සේ ලියන්න කැමති විදියක් ඊට පස්සේ ඊළඟ එකේ යට ටිකේ උඩ ටික යට ටිකේ මේ මුල් ටික යට ටිකේ යට කොටු වල මුල් ටික එක මෙතන එක එනවා මෙතන බිඳුව එනවා එතකොට ඒකයි B බිඳුවයි C 4යි D 12යි E 10යි F 9යි G 14යි 13යි 19යි 14යි 13යි 19යි ඊගවට ඉතින් එන්නේ අපේ අන්තිම එක 4යි 4යි 9යි 14යි 4යි 4යි 9යි 14යි 13යි 13යි 19යි 19යි 13යි 13යි 19යි 19යි අවසාන එකක් 19යි මම බැලුවේ මේක දිහා මේ මුලින්ම තියෙන එක දිහා ඊට පස්සේ අපි දාන්න ඕනේ පුතේ මෙතන මේ ඉපිලුම අහනවනේ හා ඉපිලුම ඇතුළත් කාර්ය සටහනක් ඉපිලුම ඉපිලුම ගද්දී මම ඔයාලට කියන්නම් ඉපිලුම ඉපිලුම
ඉපිලුම අපිට හොයන්න පුළුවන් කොහොමද? මෙන්න මෙයාගෙන් මේ දෙකේ වෙනස තමයි ඉපිලුම කියලා කියන්නේ. මම මේක ලියන්නම් මෙතන. එකයි. මේ දෙකේ වෙනස බිඳුවයි. බිඳුවයි 14 11 3යි 13න් 12 ගියාම 1යි 13න් 13 ගියාම බිඳුවයි 19න් 17ක් ගියාම 2යි 19න් 9 ගියාම බිඳුවයි 19න් 20ක් ඒ දෙක අතර වෙනස සෝරි මෙතන 20යි මෙතන ආවිලා 19 උනේ 20 වෙන්න ඕනේ වැරදුනා අවසන් කළ හැකි ප්‍රමාද වෙලා අපි පිටිපස්සෙන් ගන්න මෙතනින් එතකොට ඒක 20 කොට එතන එනවා බිඳුවක් බිඳුවයි හරි ඔය වගේ අපි මෙන්න මේ වගුව ගහ ගන්නවා මේ මේතෙන්ට එනකම් ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවද ඊට පස්සේ අපෙන් අහනවා ව්‍යාපෘතිය සඳහා ගතවන මුළු කාලය සොයන්න කියලා. ඔයගොල්ලන්ට දන්නවනේ ඔක්කොම ඉවරෙද්දී ගන්න පුළුවන් මේ සම්පූර්ණ කාලය මෙන්න මේ අන්තිමට මෙන්න එකෙන් එනවා. හරිද? ඔයා මේ අන්තිම එක දිහා බැලුවොත් අපිට පුළුවන් මේකට ගතවන මුළු කාලය ගැන කතා කරන්න. එතකොට ව්‍යාපෘතියට ගත වුණු මුළු කාලය අපි මේක තමයි අපි පළවෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ. ඊපස්සේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළවම අපි මේ ටේබල් එක ගැහුවා. ඊට පස්සේ 3ට අහන ව්‍යාපෘතිය සඳහා ගතවන මුළු කාලය. 3 ව්‍යාපෘතිය සඳහා ගතවන මුළු කාලය සමාන වෙනවා මේ මොනවා වලින් කියලා තිබුණේ මාසනේ මාස 20ක් ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නෙන් අහන්න බලන්න මොකක්ද බලමු අහන්නේ මෙම ව්‍යාපෘතියේ අවධිපතය ක්ලියර් දක්වන්න අවධිපතය කියන්නේ ක්‍රිටිකල්ම පාත් එක ඒ කියන්නේ පුතේ ක්‍රිටිකල් පාත් එක කියලා සෝරි ඔව් ක්‍රිටිකල් පාත් එක කියලා කියන්නේ අපිට මෙන්න මේ ඉපිලුමේදී මේ බිඳු වැටිච්ච අවස්ථා ටික. හරිද? ඒ කියන්නේ අපේ පාත් එක බලන්නකො බිඳු වල තියෙනවා B තියෙනවා C තියෙනවා F තියෙනවා H තියෙනවා I තියෙනවා. එතකොට ඕක තමයි අපේ අවධිපතය වෙන්නේ ඉපිලුමේහි බිඳු මේ මෙන්න මේ වගේ මේ බිඳු ටික එන ටික තමයි අපේ මේ අවධිපතය වෙන්නේ. හරිද? එතකොට මම පොඩ්ඩක් පොඩි කරලා ලියා ගන්නම්. B තියෙනවා එතන. C තියෙනවා. ඊට පස්සේ F එක. ඊට පස්සේ H එක දෙන්නයි. ඒක. ඊට පස්සේ කියනවා මේ ඊළඟ ප්‍රශ්නෙන් මෙම ව්‍යාපෘතියේ මුළු කාලය දීර්ඝ කිරීමකින් තොරව ප්‍රමාද කළ හැකි ක්‍රියාකාරකම් මොනවද? දීර්ඝ කිරීමකින් තොරව ඒ කියන්නේ මුළු කාලය දීර්ඝ කරන්න නැහැ මේ ව්‍යාපෘතිය මුළු කාලය දීර්ඝ කරන්න නැහැ ඒ උනාට ප්‍රමාද කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියලා කියන්නේ මොකද මේගොල්ලන්ගේ මේ
මේ අවසන් කළ ප්‍රමාද වල මේ දෙක අතර වෙනසක් තියෙන නිසා ඉපිලුමක් තියෙන නිසා අන්න ඒ ඉපුලුම් ටික ඉපුලුමට අදාළ ක්‍රියාකාරකම් ටික පුතා මේ ඇත්තටම මේ තියෙන අපි ගත්ත සම්පූර්ණ කාලයේ තවත් වෙලා වෙනස් කරන්න වැඩි කරන්නේ නැතුව අපිට පුළුවන් මේ ප්‍රමාද කරලා වැඩි ඉවර කරන්න. ප්‍රමාද කරන්න පුළුවන්. ඒක අවස්ථාවක් තියෙනවා ප්‍රමාද කරන්න. මොකද මෙතන මෙන්න මේ දෙක අතර වෙනසක් තියෙනවා. අවසන් කළාගේ ප්‍රමාද වෙලාවේ අවසන් කළාගේ ඉක්මන වෙලා අතර වෙනසක් තියෙනවා. ඒ නිසා මේ එතකොට ඒගොල්ලන්ට වැඩිපුර වෙලාවක් තියෙනවා. එතකොට ඒ නිසා මේ ඉපිලුම ආපු ඒවා ටික අපින් ප්‍රමාද කරලා මේ කියන්නේ සම්පූර්ණ මාස 20 වැඩි කරන්නේ නැතුව මේ මෙන්න මේ ටික මේට අදාළව තියෙන ක්‍රියාකාරකම් ටික මේ ප්‍රමාද කරලා කරන්න පුළුවන්. ඒක ප්‍රමාද කරලා කියලා අපේ සම්පූර්ණ ව්‍යාපෘතියේ සම්පූර්ණ කාලය මාස 20 වැඩි වෙන්නේ නැහැ. වැඩි කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ටික නම් අනිවාර්යෙන් පුතා මේ ටික මේ ට වෙනසක් කරනවා නම් අනිවාර්යෙන් සම්පූර්ණ කාලයත් වෙනස් වෙනවා. මොකද මේගොල්ලන්ගේ අතර වෙනසක් නැහැ. බිඳුවක් තියෙන නිසා. එහෙනම් මට එන්න පුළුවන් අවස්ථා ටික තමයි මේ ප්‍රශ්නට අදාළව මේ මුළු කාල දීර්ඝ තීරීමකින් තොරව ප්‍රමාද කළ හැකි ක්‍රියාකාරකම් වලට එනවා A එනවා බලාගෙන ඉපිලුම තියෙන ටික අපිට A තියෙනවා පුතා and then D තියෙනවා ඊට පස්සේ E තියෙනවා and G තියෙනවා හරි ඔය ටික තමයි ඊට පස්සේ F ක්‍රියාකාරකම් මාස දෙකකින් ප්‍රමාද කිරීම ව්‍යාපෘතියේ නිමා කාලයට කෙසේ බලපායිද? F ව්‍යාපෘතිය බලන්නකො ක්‍රිටිකල් කියන්නේ අපේ මේ මොකද්ද වචනේ? අවදිපතයේද නැත්නම් මේ අනිත් එකේ තියෙන්නේ කියලා F එක තියෙන්නේ අවදිපතේ. F එක අවදිපතයේ තියෙනවා නම් අනිවාර්යෙන් මං කිව්වා මෙයාගේ කාලය වෙනස් කරා කියන්නේ ඒක අනිවාර්යෙන් බලපානවා මේ ව්‍යාපෘතිය සඳහා ගත වෙන මුළු කාලයට. හරිද? අනිවාර්යෙන් වෙනස් වෙනවා. එහෙනම් අපි ලියමු F ක්‍රියාකාරකම අවදි පතයේ ඇති ක්‍රියාකාරකමකි එම නිසා මේ මාස දෙකකින් ප්‍රමාද කරනවනේ මාස දෙකකින් ප්‍රමාද කරනවා නම් අනිවාර්යෙන් මේකත් මාස සම්පූර්ණ කාලේ මාස දෙකකින් ප්‍රමාද වෙනවා. අපි කියනවා මේ F ක්‍රියාකාරකම මාස දෙකකින් ප්‍රමාද කළ විට සම්පූර්ණ ව්‍යාපෘතිය මාස දෙකකින් ප්‍රමාද වේ. හරි. ඔන්න අපේ 24 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසානයේට අපි කොහොම හරි